ආයිබෝවන් අරුණ ඉබ්බා YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. මධ්‍යම පළාත ස්වභාව සෞන්දර්යයෙන් අතිශයින්ම පොහොසත් ප්‍රදේශයක් ලෙස සඳහන් කළ හැකි මාතලේ දිස්ත්‍රික්කයේ රත්තුට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුළ බඹරකිරියැල්ල පිහිටා ඇත. මාතලේ රත්තුට හරහා රිවස්ටන් වෙත ගමන් කරන මාර්ගයේ රත්තුට නගරයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් මෙම බඹරකිරියැල්ල පිහිටා ඇත. දුම්බර කඳුකරේ සිට ගලා යන වෙලංගොය හෙවත් කුඩා ඔයේ ජලධාරාවකින් මෙම බඹරකිරියැල්ල නිර්මාණය වී ඇත. බඹරකිරියැල්ලට මෙම නම සෑදී ඇති ආකාරය සම්බන්ධයෙන් ජනප්‍රවාද කිහිපයක් පවතී. ඉන් එකක් වන්නේ මෙම ඇල්ල අසල ඇති පර්වතයක ඒ කාලයේ බඹරුන් බඹරවද බැඳ තිබූ නිසා මේ නමින් හැඳින්වූ බවත්ය. තවත් ජනප්‍රවාදයක් නම් මේ ඇල්ලෙන් වැටෙන වතුර බිඳු බඹර ගුලිමින් පෙනෙන නිසාත් ඒවා සුදු පැහැයෙන් යුක්ත නිසාත් මෙම ඇල්ල බඹරකිරියැල්ල වූ බවත්ය. මෙහි දියඇලි දෙකක් ලෙස ඇල්ල කඩා හැලේ. එක ඇල්ලකින් වැටෙන ජලය පහළට විත් අනිත් ඇල්ල ඔස්සේ විශාල තටාකයකට වැටේ. බඹරකිරියැල්ල හරහා සංගිලි පාලමක් සකස් කොට තිබුණත් පසුගිය කාලයේ ඇති වූ දිත්වා සුලි කුණාටුව හේතුවෙන් සංගිලි පාලම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. නමුත් මම මේ ඇල්ල නැරඹීමට ගියේ සුලි කුණාටුවට පෙර හේයින් මේ වීඩියෝවේ එම සංගිලි පාලම දැක ගැනීමට හැකියාව ඇත. මෙම සංගිලි පාලමෙන් නිගොඩ වී වෙලන්ගහ ඔය ගම්මානයට යාමට හැකියාව තිබී ඇත. බඹරකිරියැල්ලේ උස පිළිබඳව නිශ්චිත මිනුම්ගත ලීකනයක් නොමැති නමුත් මෙම ඇල්ලේ උස අඩි 25ක් 35ක් අතරාගයක් ගනු ලබයි. එම නිසා මධ්‍ය ප්‍රමාණයේ දියඇල්ලක් ලෙස මෙය හඳුන්වා දීමට හැකියාව තිබෙනවා. මෙම දියඇල්ලේ උසට වඩා එහි පුළුල් බව හා ජලධාරාවේ සුන්දරත්වය නිසා මෙම දියඇල්ලට සුවිශේෂී ස්ථානයක් හිමි වෙනවා. වැසි කාලවලදී මෙම දියඇල්ල ඉතා සුන්දරව දැක ගැනීමට හැකියාව පවතිනවා. බඹරකිරියැල්ල අවට ප්‍රදේශයේ ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් තත්වයක පවතිනවා. මේ නිසා විවිධ වර්ගයේ ශාක, පඳුරු, මල් වර්ග, පර්ණාංග ශාක දැක ගැනීමට හැකි වෙනවා. විශේෂයෙන්ම වනාන්තර සීමාව තුළ දුර්ලභ ශාක වර්ග කිහිපයක්ද හමු වෙනවා. විවිධ කුරුල්ලන් වර්ග, පඳුරු විශේෂ, කුඩා ශාක විශේෂ, උරගයින් සහ ජලජ ජීවීන් මෙම පරිසරය තුළදී හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා. බඹරකිරියැල්ල විශාල සංචාරක කේන්ද්‍රයක් නොවූ වද මෙම ස්ථානයට රිවස්ටන් වෙත සංචාරයේ යෙදෙන බොහෝ පිරිස් පැමිණෙනවා. මේ නිසා මෙම ස්ථානයේ අවට සංචාරකයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් කුඩා වෙළඳ සැල් කිහිපයක් දක්නට ලැබෙන අතර ඒවායේ විවිධ වර්ගයේ ආහාර වර්ග, විසිතුරු නිර්මාණ මිලදී ගැනීමට ඔබට හැකියාව පවතිනවා. නමුත් දිත්වා සුලි කුණාටුව හේතුවෙන් මෙම ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම හානියට පත් වී ඇති නිසා අද වන විට මෙම ස්ථානයේ නැරඹීම සඳහා බාධා ඇති බව සඳහන් කළ යුතුයි. මෙම ස්ථානයේ සංචාරකයන් සඳහා නැවත දැක බලා ගැනීමට හැකි පරිදි බාධා ඉවත් කිරීමට රත්තොට ප්‍රාදේශීය සභාවට හැකි ඉක්මනින් හැකිවනු ඇති බවට අප විශ්වාස කරමු. වීඩියෝ නැරඹුවාට ස්තුතියි. තවත් දවසක මෙවැනිම වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.